රික් රෝමන් වෝග් විසින් අධ්‍යක්ෂණය කරන ලද කන්දහාර් සිනමාපටය මිචෙල් ලාපෝචූන් විසින් රචිත 2023 වසරේදී නිකුත් කරනු ලැබූ ඇමරිකානු ස්පයි ඇක්ෂන් ට්‍රිලර් යන කැටගරි වලට අයත් සිනමාපටයක් වන අතර මෙය සත්විදීමක් ඇසුරින් නිර්මාණය කරලා තියෙනවා වගේම මෙහි ජෙරාඩ් බට්ලර්, අලි පසාල්, නවීඩි නෙගාබන්, බහදෝර් පොලාඩ්, නීනා ටූසෙන්ට් වයිට්, ටොම් රයිස් හැරිස්, වාසිලිස් කවුකලානි, මාක් ආනෝල්ඩ්, කොරි ජොන්සන් සහ ට්‍රැවිස් පීමේල් යන නළුනියන් රැසක් රංගනයෙන් දායක වන අතර මෙහි අන්තර්ගත වන්නේ CIA ක්‍රියාකාරිකයෙකු වන ටොම් හැරිස් සහ ඔහුගේ ඇෆ්ගන් ඇමරිකානු පරිවර්තක මොහොමඩ් මෝඩවුඩ් විසින් ඇෆ්ගනිස්තානයේ හේරත්හි සිදු කිරීමට යන රහස්‍යගත මෙහෙයුම අතරතුරදී ටොම්ගේ අනන්‍යතාවය හෙළිවීමත් සමග ආරක්ෂක අංශවලින් බේරී ඇෆ්ගනිස්තානයෙන් පලා යාමට කටයුතු කරන ආකාරයයි. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් channel එක sub කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා වගේම like කරන්න comment කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් යාළුවනේ අපි ඉක්මනට යන් වීඩියෝ එකට. ටොම් හැරිස් යනු CIA සංවිධානය වෙනුවෙන් සේවය කරන නිදහස් රහසිගත ක්‍රියාකාරිකයෙකු වන අතර ඔහුට පැවරී තිබෙන මෙහෙයුම වන්නේ ස්විස් sannivedana සමාගමක කොන්ත්‍රාත්තුකරුවෙකු යටතේ ශ්‍රේෂ්ඨ කාර්මිකයෙකු ලෙස ඉරානය තුළ ක්‍රියාත්මක වෙමින් තම සහායකයා වන ඔලිවර් සමගින් එක්ව ඉරානයේ න්‍යෂ්ටික පර්යේෂණ පහසුකමකට මැල්වෙයාර් මෘදුකාංගයක් ඇතුළත් කිරීමයි. එම කාර්යය ටොම් සහ ඔලිවර් විසින් සාර්ථකව සිදු කර එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් යන අතර CIA සංවිධානය මැල්වෙයාර් මෘදුකාංගය හරහා න්‍යෂ්ටික පහසුකම තුළට ප්‍රවේශ වී එහි පාලනය සේතර ගැනීමට කටයුතු කරනවා වගේම මේ අතරදී ඉරාන ආරක්ෂක අංශ විසින් බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදිනියක් වන ලූනා කුජායි සහ CIA සංවිධානය විසින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් වලට අඛණ්ඩව සිදු කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවන් පිළිබඳ තොරතුරු හෙළි කරන්නෙකු අතර සිදුවන දුරකථන සංවාද රහසය නිරීක්ෂණය කිරීමට කටයුතු කරනවා වගේම ඩුබායිහි සිටින CIA ක්‍රියාකාරිකයෙකු වන රෝමන්ගේ මෙහෙයවීම යටතේ ටොම්ගේ ඇෆ්ගන් ඇමරිකානු භාෂා පරිවර්තකයා වන මෝ ඇෆ්ගනිස්තානයේ හේරත්හිදී සිදු කිරීමට නියමිතව තිබෙන මෙහෙයුමකට සහාය දැක්වීමට ඇෆ්ගනිස්තානට පැමිණ එහි රැඳී සිටීමට කටයුතු කරන අතර ක්‍රියාත්මක වන CIA සංවිධානය න්‍යෂ්ටික පහසුකම් විනාශ කර දැමීමට කටයුතු කරනවා වගේම මෙහෙයුම සාර්ථක වීමෙන් පසු ටොම් ඩුබායි හරහා ලන්ඩනයට යෑමේ අරමුණින් ඉරානයෙන් පිට වෙලා යන අතර ඩුබායි වෙත පැමිණ ටොම්ට දකින්න ලැබෙන්නේ ලන්ඩනය බලා යන ගුවන් ගමනෙහි ප්‍රමාදයක් සිදු වී ඇති බවයි. ඒ අතරදී ඔහුට ඩුබායිහි සිටින ඔහුගේ CIA මෙහෙයවන්නා වන රෝමන්ව හමු වීමට සිදු වෙනවා වගේම එහිදී රෝමන් විසින් ටොම්ට ඇෆ්ගනිස්තානයේ හේරත්හි සිදු කිරීමට ඇති නව කොන්ත්‍රාත්තුවක් බාර දෙන අතර ටොම් එම කොන්ත්‍රාත්තුව බාර ගන්නා වගේම ටොම් ඇෆ්ගනිස්තානට පැමිණ මෝ සමග එක්ව මෙහෙයුමේ නිරත වන අතරතුරදී කර්නල් අසාඩ් විසින් බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදිනිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන අතර එහිදී ස්විස් කොන්ත්‍රාත්තු සමාගමේ කොන්ත්‍රාත්තු බොහෝමයක් ඉරානයේ හමුදා සහ න්‍යෂ්ටික පහසුකම් ආසන්නයේ පවතින බවත් න්‍යෂ්ටික පහසුකම් විනාශ කිරීමට ස්විස් කොන්ත්‍රාත්කරුගේ සම්බන්ධයක් පැවතිය හැකි බවට හෙළිවීමත් සමග ටොම් සහ ඔලිවර් යන දෙදෙනාගේ අනන්‍යතාවයට හානි වෙනවා වගේම ඉරාන මාධ්‍ය විසින් සිදු කරන ප්‍රචාරය දකින රෝමන් ඉතා ඉක්මනින් ඒ පිළිබඳව ටොම්ට අනතුරු ඇඟවීමට කටයුතු කරන අතර බුද්ධි තොරතුරු කාන්දු වීමක් හේතුවෙන් න්‍යෂ්ටික පහසුකම් විනාශ කිරීමට වගකිව යුතු පුද්ගලයන් ලෙස ටොම් සහ ඔලිවර් හඳුනාගෙන ඇති බවත් ඉරාන විශේෂ බලකාය විසින් ඔලිවර්ව මරා දැමීමට ක්‍රියා කර ඇති බව දැනුම් දෙනවා වගේම ටොම්ගේ අනන්‍යතාවය හෙළි වී ඇති බැවින් හේරත්හි මෙහෙයුම අත්හිටුවා කන්දහාර් පිහිටා තිබෙන පැරණි CIA කඳවුරක් වෙත පලා යාමට උපදෙස් ලබා දෙන අතර කර්නල් අසාඩ් සහ පාකිස්තාන ආරක්ෂක අංශ විසින් ටොම් හේරත්හි රැඳී සිටින බව තහවුරු කරගන්නා වගේම කර්නල් අසාඩ් සහ ISI නියෝජිත කාහිල් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ටොම් සහ මෝ පසුපස ලුහුබඳින නමුත් ඔවුන් ලුහුබඳින පාර්ශ්වයන් මගහැර කාන්තාරට පලා යන අතර කර්නල් අසාඩ් විසින් රාත්‍රී කාලයේදී නැවතවරක් පලා යමින් සිටින ටොම් සහ මෝ පසුපස හෙලිකොප්ටර් යානයක් ආධාරයෙන් ලුහුබඳිමින් ඔවුන්ට පහර දීමට උත්සාහ කරන අතර ටොම්ගේ ප්‍රහාරයට ලක්වන හෙලිකොප්ටර් යානය විනාශ වී යනවා වගේම අසාඩ් සහ ඔහුගේ කාර්ය මණ්ඩලයද මරණයට පත්වන අතර රෝමන් CIA සංවිධානය සමග තිබෙන සංනිවේදනය නතර කර ඇෆ්ගනිස්තානයට පැමිණ ISIS සමාජිකයන් ලෙස වෙස්වලාගත් ඇෆ්ගන් කමාන්ඩෝ ඒකකයක්
සමග සම්බන්ධ වන අතර කාන්තාරයේ තනිවී සිටින ටොම් සහ මෝගේ සහායට පැමිණෙන මිත්‍ර පාර්ශවීය ඇෆ්ගන් යුද නායකයෙකුගේ කණ්ඩායමක් විසින් ඔවුන් දෙදෙනා යුද නායකයා සිටින කඳවුර කරා රැගෙන යනවා වගේම වසර ගණනකට ඉහතදී තම පුත්‍රයාගේ මරණයට වක්කිය යුතු පුද්ගලයා මෙම යුද නායකයා බව හඳුනා ගන්නා මෝ ඒ පිළිබඳව ටොම්ට හෙළි කරන අතර මෙම සිදුවීමෙන් කෝපයට පත්වන යුද නායකයා විසින් ඔවුන්ට කඳවුරෙන් පිටවන ලෙස දැනුම් දෙමින් මෝටර රථයක් ලබා දෙනවා වගේම ISI නියෝජිත කාහිල් යටතේ ක්‍රියාත්මක වන තාලිබාන් නායකයෙකුට ඔවුන් දෙදෙනාගේ ගමන් මඟ හෙළි කරන අතර තාලිබාන් නායකයා ඇතුළු කණ්ඩායමක් විසින් ටොම්ගේ ගමන් මඟ හරස් කරමින් ටොම්ගේ ගමනට බාධා පමුණුවන අතර තම මිතුරා විසින් ඔවුන්ව පාවා දීමට කටයුතු කර ඇති බව ටොම්ට මෙතෙන්දී අවබෝධ වෙනවා. වගේම ටොම් සහ මෝව රැගෙන යන තාලිබාන් කණ්ඩායම ඔවුන් දෙදෙනාව සිරකර තබා ගැනීමට කටයුතු කරන අතර රෝමන්ගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන ඇෆ්ගන් කමාන්ඩෝ බටයන් ටොම් සහ මෝ රඳවාගෙන සිටින කඳවුරු පොලිස්ටේට දරුණු ප්‍රහාරයක් එල්ල කරන අතර එහිදී තාලිබාන් නායකයා මරණයට පත් වෙනවා. වගේම රෝමන් විසින් ටොම් සහ මෝව බේරාගෙන මෝටර රථයක නැගී එතනින් පලා යන අතර කාහිල් මෙම සිදුවීම් මාලාව දෙස බලන් ඉන්නවා. වගේම ටොම් මෝ සහ රෝමන් මායිවාන් ආසන්නයේ අතහැර දමා ඇති පැරණි CIA ගුවන් කඳවුරෙන් පලා යාමට ඔවුන් තුළ සැලසුමක් ඇති බවට අනුමාන කරන කාහිල් ඔවුන් එහිදී කොටු කර ගැනීමේ අරමුණින් තවත් තාලිබාන් ඒකකයක් සූදානම් කරමින් පලා යමින් සිටින මෝටර රථයේ පසුපස ලුහුබැඳ යන අතර ලුහුබදිමින් පැමිණෙන කාහිල්ගේ රථය ගමන අඩාල කිරීමේ අරමුණින් කාහිල්ගේ රථයට රෝමන් විසින් වෙඩි තබන අතර කාහිල්ගේ වෙඩි ප්‍රහාරයෙන් ලක්ව මරණීය තුවාල ලබන රෝමන් තම සගයන් දෙදෙනාට එතනින් පලා යාමට අවශ්‍ය කරන කාලය ලබා ගැනීමේ අරමුණින් වාහනින් ඉවතට පනිමින් නැවත වරක් කාහිල්ගේ රථයට වෙඩි තබන අතර රෝමන් මෙතෙන්දී මරණයට පත් වෙනවා. වගේම තවදුරටත් ටොම්ගේ රථයේ පසුපස ලුහුබඳින කාහිල් විසින් ටොම්ගේ රථය ඉලක්ක කර මෝටාර් ප්‍රහාර දියත් කිරීමට තාලිබාන් කණ්ඩායමට නියෝග කරනවා. වගේම ඔවුන් ටොම්ගේ රථය ඉලක්ක කර පහර දෙන නමුත් මෝටාර් ප්‍රහාර මගහරිමින් ඉදිරියට ගමන් කරන රථය රොකට් ප්‍රහාරයකට ලක්ව විනාශ වී යන අතර තුවාල ලබන ටොම් සහ මෝ අල්ලා ගැනීමට පැමිණෙන කාහිල් ටොම්ගේ වෙඩි ප්‍රහාරයෙන් ලක්ව බිම ඇද වැටෙනවා. වගේම කාහිල්ගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබන ටොම් මෝ සමීපයට ගමන් කරන අතර ටොම් සහ මෝ දෙසට පැමිණෙමින් තිබෙන තාලිබාන් රථපෙළ ඉලක්ක කර CIA සංවිධානය විසින් දැවැන්ත ප්‍රහාරයක් දියත් කරමින් ඔවුන් විනාශ කර දැමීමට කටයුතු කරනවා. වගේම ටොම් සහ මෝ ආරක්ෂිතව CIA ගුවන් කඳවුර තුළට ගමන් කරමින් බ්‍රිතාන්‍ය ගුවන් මුදාවට අයත් භාණ්ඩ රෝහණ ගුවන් යානයකට නැගී පලා යාමට සමත් වන අතර ටොම් සහ මෝ ඔවුන්ගේ සමීපතයින් සමග නැවත එක් වෙනවා. වගේම අවසානයේදී බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදිනියට නිදහස ලබා දෙමින් ඇයව මුදා හැරීමට ඉරාන් රජය විසින් පියවර ගන්නවා.